යාර එක්කන් යන්න පැඩින්ටන් ස්ටේෂන් එකේ ඉඳන් හයිඩ් පාක් පිට්ටනියට හයිඩ් පාක් ග්‍රවුන්ඩ් එකට හයිඩ් පාක් එකට පොටිම ගියොත් හයිඩ් පාක් එකට ඒක යනකොට මම පෙන්නන්නම් ශ්‍රී ලංකන් එම්බසි එකක් තියෙනවා ඒකත් පාස් කරන් අපිට යන්න පුළුවන් මේක ටිකක් දිග වීඩියෝ එකක් වෙන්නත් පුළුවන් බලමු ට්‍රැෆික් එක අනුව තමයි එහෙනම් පටන් ගමු ෆෝන් එක බයික් එකටම ෆෝන් ස්ටෑන්ඩ් එක බයික් එකටම ගාලා හයි කරගෙන තියෙනවා අඩමාන වගේ තියෙන බලමු ගිහින් කඩ වැටෙයිද දන්නෙත් නෑ යනකොට ගණන් ගන්න එපා කොහොම තමයි ගැස්සෙන රැද්දෙන ලස්සන ලෝකේ යවුවනයි අපි සුන්දර කාලේ අපි රජ වෙනවා මේකමක කීවක් එක කාලේ මේකයි පිස්සුම කාලේ අපි රජ වෙනවා මෙන්න මෙතන තියෙනවා මෙතනින් හැරෙව්වා මෙන්න සෙන්ට් මේරිස් හොස්පිටල් එක තියෙනවා සෙන්ට් මේරිස් හොස්පිටල් ඒකේ මේන් එන්ට්‍රන්ස් එක තියෙනවා හරි වීව් එක මදි වගේ පොඩ්ඩක් ඉන්න ෆෝන් එක උස්සමු සෙන්ට් මේරිස් ඔන්න ළමයි බලාගන්න සෙන්ට් මේරිස් හොස්පිටල් එක තියෙනවා ඒකේ මේන් එන්ට්‍රන්ස් එක රජපෞලේ ඔක්කොම දේවල් වලට එන්නේ මෙන්න මෙතනට තමයි මේ හොස්පිටල් එක ලන්ඩන් ටැක්සි ආයි ඔක්කොම කළු පාට මේ වගේ වාහන තමයි ඔක්කොම තියෙන්නේ සන්ග්ලාස් එක පොඩ්ඩක් දාගන්න අද අවුව සරයි අද අවුව තියෙනවා ඩිග්‍රීස් 32ක්ද 33ක්ද කොහෙද තියෙනවා පට්ටම සරයි අවුව සන්ස්ක්‍රීන් ටිකක් හොඳට ඇඟේ ගාගෙන ආවේ වෙන්න තියෙන පැඩින්ටන් ස්ටේෂන් එක පටන් ගන්න මෙන්න මෙතනින් ඉතින් පැඩින්ටන් ස්ටේෂන් එක මෙන්න මෙතනින් මම පටන් ගන්න මම හරවලා ගන්නම් එතකොට ඔයගොල්ලන්ට පේනවා වීව් එක මේක තමයි එක කොන පැඩින්ටන් ස්ටේෂන් එකේ කඩවල් ඉතින් අම්මට උඩ වැටුණා ෆෝන් එක ෆෝන් එක වැටුණා කරකෝල වැටුණා ෆෝන් එක පොඩ්ඩක් ඉන්න දෙයියනේ දකින්ද බය වෙන්න එපා කරකෝල ගම අනිත් පැත්තට යන්න හරි හරි එයා ඉන්න ඔය විදිහට ඉන්න ඔය විදිහට නම් පොඩ්ඩක් ඉන්න හරි ෆෝන් එක ආයෙ හදාගත්තා ඔන්න යාළුවනේ ඔන්න මම යනවා ස්ටේෂන් එක වැඩින් යන්නේ ස්ටේෂන් එක වැඩින් ඔටයක් එකයි යන්නම් ඔයගොල්ලන් බලාගන්න මෙතන තියෙනවා කඩවල් පේලියක් shops තියෙනවා මෙතන බර්ගර්ස් එතකොට පීසා අඩියක් ගහනවා නම් එහෙම තියෙනවා turn left then turn right to Breed Street මැප් එකක් දාගත්ත මැප් එකේ නම් මෙතනින් පෙන්නන්නේ විනාඩි 3.4යි පෙන්නන්නේ ඊට වැඩිය කොටයක් යන්න වෙයි මොකද මම ඔය මැප් එකේ විදිහට නෙමෙයි යන්නේ මම ඔයාලට මේ ස්ටේෂන් එක පොඩ්ඩක් පෙන්නගෙන තමයි යන්නේ එන්න දින ස්ටේෂන් එක මේ අලුතෙන් හදපු එක තමයි මේ කෑල්ල මේක එන්න පැඩින්ටන් ස්ටේෂන් එක ඈත පේනවා හරවලා ගන්නම් ඉතින් හරවන්න ගියොත් එහෙම වැඩේ කචල් වෙනවා ළඟ නවන්න ගියොත් වැඩේ කචල් වෙනවා කෙලින්ම තමයි යන්නේ කෙලින් පාර කොළඹ turn right onto Breed Street දකුණට හරවන්න කියනවා හරවන්න දකුණට හරවන්න ලයිට් එකක් තියෙනවා ලයිට් එකක් තියෙනවා
පාරක දානවා. ආරණදින ගණන් ඔන්න In a quarter of a mile, at the roundabout, turn right onto Stanhope Terrace. Dismount and turn right onto Spring Street, and turn right onto Green Street. හයිට් පාක් එකට යන මට නැප් එක ගන්න ඕනේ. දැන් නිකන් ඔන්න දෙන ලන්ඩන්, හිල්ටන්, ලන්ඩන්, පැඩින්ටන්. හොටෙල් එක. මේ ටැක්සි එක නතර ගන්නවා ඉතින් පාර බ්ලොක් වෙලා ඉතින් කවුරුත් ෆෝන් ගන්න නැති ඊපස්සේ අපි එකක් මේ යනකම් බලාගෙන ඉන්නවා. ඒ ඇස්සේ ඇම්බුලන්ස් එක විතරනවා. ඇම්බුලන්ස් එකට ඉඳ දෙන්න ඕනේ. හිතනවා මේ අපි සයිකල් එකට බස් එක දිහාම කරා. බස් එක ඉඳ දෙනවා සාමාන්‍යයෙන් දැන් පේෂන්ට් කෙනෙක් ඉඳලා මෙතනදී හෝම් ටිකක් ගන්නවා. අයිරන් එක ගන්නවා පේෂන්ට් කෙනෙක් ඇතුළට ඇතුළට saya කියන පරණ බස් ටික දිනනවා. saya කියන අලුතින් බස් සෙට් එකක් දානවා. මේක තමයි වෙස්ට්බෝන් ටෙරස් කියන්නේ මේක. පැඩින්ටන් ස්ටේෂන් එකේ. මේ පැත්ත Proceed to the route. මැප් එකේ ගෑනු කෙනා ගෑ ගන්නවා proceed to the route කියලා. මම පෙන්නන පොඩ්ඩක් පැත්ත හරවලා පෙන්නන්න. ඒකට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්ටේෂන් එක. ඕනේ කුරුපට්ටම් වෙයිද දන්නෙත් නැහැ. මේම කරන්න කියලා. මේ අඩමානේ කරන්න. Turn left onto Chilworth Street, then turn left onto Westbourne Terrace. ඉතින් පැඩින්ටන් ස්ටේෂන් එක. කවුරුයක් කරන්නේ ඉතින් මෙහි තියෙන හොඳ ගම කියන්නේ මේ ඔච්චර බ්ලොක් නම් ෆෝන් ගහන්නේ නැහැ. ෆෝන් ගහන කට්ටියක් ඉන්නවා. ඉතින් බහුතරයක් ඇවිල්ලා 95ක් වගේම ඉතින් ෆෝන් එක ගහන්නේ නැහැ. මේ බ්ලොක් එකේ යනකම් ඉන්නවා. U-turn ගහනවා පාර මැද ඔක්කොමත් කරනවා. ඒවත් ඉතින් ඉවසෙන කට්ටිය ඉන්නවා. ඉතින් ලයිසන් ගන්නකොට මම හිතන්නේ මේ ඩිස්ප්ලේ එකේ හැදිලා තියෙන්නේ. සෙට් එකක් වෙනවා ගෝයන් වෙන සෙට් එකක් ගන්න පොඩ්ඩක් Turn left onto Beaver Terrace, then turn left onto Westbourne Terrace. පැඩින්ටන් ස්ටේෂන් එකෙන් තමයි ගොඩක් පිටපතක් වල ට්‍රේන් යනවා. සෑහෙන ගාණක් යනවා. මැන්චෙස්ටර්, බර්මින්හෑම්, ලීඩ්ස්, ඔක්ස්ෆර්ඩ්, වේල්ස්, බෝල්ටන් හැම පැත්තටම යනවා. අන්න මෙතනින් මේ ස්ටේෂන් එකේ මේ කොන ඉවරයි. මේ හරිය. At the lights, turn left onto Bishop's Bridge Road, ලෙෆ්ට් then එකට turn පොඩ්ඩක් left. කරකලා ගන්න. අනිත් පැත්තට. යන්න හයිට් පාක් එකට. මේ මෙතෙන්ට තමයි එන්නේ. ඒ කියන්නේ ගැට්වික්, ලූටන්, ස්ටෑන්ස්ටඩ් ඒ එයාපෝට් යන බස් A2, A1, A3 බස් ඔක්කොම මෙතන ඇවිල්ලා තමයි පාක් කරන්නේ. මෙතනට ඇවිල්ලා තමයි මේ පැඩින්ටන් ඉන්න කට්ටිය මේ බස් එක ගන්න. හීත්‍රෝ වලට අමතරව එයාපෝට් තියෙනවනේ. අන්න ඒ 3-4ට යන්න මෙන්න මෙතන තමයි ඔක්කොම බස් ටික එන්නේ. There was no. Yeah. හදා ගන්න.
බයික් එක යනවා කියන එක ඉසි නෑ මේ අහුව වෙලා කට්ට පාගෙන වීඩියෝ එකක් දාන්න යා. හරි ඉතින් ඒක යනකොට පොඩි සීයෝක තියාගෙන යන්න ඕනේ. ආතල් එක දෙන්න ආතල් එක. At the next lights, turn left. මට පැඩින්ටන් ස්ටේෂන් එක ඇතුළට යන්න නෑ මම. මට බයික් එක දාලා ආයෙ ෆෝන් එක දාගෙන මේක යන්න බෑ. ඉතින් මම මේ පොඩි ස්ටේෂන් එක වටේ පොඩි රයිඩ් එකක් ඉක්කන් ගිහලා ඊට පස්සේ මම ඉක්ක යන්න මේ හයිට් පාක් එක ගත්තා. ඔල්ලේකුත් ගාලා යන්න නිසා නා මම දරදර ගාලා යන්න පුළුවන්. මේ කොට බය වැදුනොත් ඒවා නීතිය දන්නෙත් නැහැ හරියට. මේ වන්නොත් ඒ ෆවුල් වලින් ගෙවන්නේ. ඒ නිසා සේෆ්ටි යන්න. කොහොමද ඉතින් හයිබ්‍රිඩ් බස් තියෙන්නේ ඉලෙක්ට්‍රික් බස් තියෙන්නේ. ඒවා දෙන්නම් කියන්නේ ස්ටේෂන් එක ඇතුළට පොඩ්ඩක් දාන්න බයික් එක. මට තියෙන පොඩි අයිටම් එකක් පෙන්නන්න. දැන් බලන්න දන්නවද කියලා. අම්මට ඔව්. මොකද ගැලවෙනවා. දැන් මේක ඔයගොල්ලන් දැකලත් දී පොඩේ. මේක කරනකොට ගොඩක් කට්ටිය ෆොටෝස් ගන්නවා. පැඩින්ටන් ෆිල්ම් එකේ ඉන්න සෙට් එක. පැඩින්ටන් බියා ෆිල්ම් එකේ ඉන්න ඇනිමල්ස් සෙට් එක තමයි ඉන්නේ ආ. හරවලා ගන්නවා. උඩු මේ බයිසිකල් වලට මේ මිනිස්සුන්ගේ පාර පයින් ලයින් එකෙන් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිද? මිනිස්සු මේ පාර පයින්කොට සන්ලයිට් එකක් තියෙනවනේ. ඒකෙදි ෆුට් සයිකල් වලට යන්න පුළුවන් මේ ෆයින් සනම් වරන් ඒ මොකුත් නැහැ. රයිට්. මේ අවස්ථාවේ මම දාගත්තා. Lights, turn left onto Westbourne Terrace, then turn left onto the path. So sorry, you've been chasing me. සන්ලයිට් එක පත්ලා තියෙන ටැක්සි ආවනට නවත්තන් ඉන්නවා නැත්නම්. ඉස්සරහනේ ගන්න ඉතින් ආ පිරවනකොට මම ෆෝන් එක නැත්තම් යනවා ඇරලා දාලා. ෆෝන් එක වටේ කියලා මට පොඩි බයක් තියෙනවා මේ යන්න කෙව් කැපිව මාරලා නැත්නම් චාරයක් නැහැ. ලන්ඩන් කියනත් ලොකු වෙනසක් කියන්නේ මේ පොඩි ලොකු වෙනසක් තියෙන පොඩි පොඩි ඒවා තියෙනවා. මොකද මේ පිස්සු දෙනවා හිටපු ගමන් දාන ඇද්දෙන් අල්ල. ඒ කියන්නේ කැමරා සයිකල් එක හදලා කැමරා වලට සෙට් වුණොතින් ෆයින් එක එනවා ගෙදරට වෙනවා. ඊමේල් එක එනවා මේ මෙච්චරයි ගාන වෙනවා කියනවා. ෆොටෝ ටිකත් එක්ක එනවා. අපරාධ කියන්නේ දැන් ඒක. Bike වලට වෙනම ලයින් එක තියෙනවා. මේ වගේ ගොඩක් තැන්වල එම් දෙන බයික් එකේ වෙනම ලයින්ස් තියෙනවා. Then turn left onto the path. මේ පොස් කරලා යන්න පුළුවන්. මේ බයික් වල වෙනම පාත් එක විතර කියන්නේ.
රෂ් එක ට්‍රැෆික් එකක් තියෙන ඒරියාස් වල vehicles වැඩි නම් මෙන්න බයික්ස් වලට ෆුට් සයිකල් වලට වෙනම ලයින් එකක් දෙනවා මොකද මේ ඒවට තමයි ප්‍රයොරිටි එක Turn දෙන්නේ left, then turn left onto Stanham Terrace. වාහන වලින් යනකොට වැඩිය මෙහි ෆුට් සයිකල් යුස් කරන කට්ටියට දෙනවා පොඩි මේක අන්න මගේ ලයිට් එකක් තුනා පොඩි මේ ලොකු chance එකක් දෙනවා ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මගේ බයික් ලයිට් එක රත් වෙනවා බයිසිකල් ෆුට් සයිකල් ඔන්න ඉතින් මම දාගත්ත යනවා ඔන්න ආව හයිට් පාක් එකට මෙදිනානේ ඈත බිනගේ Turn left onto Stanham Terrace, then keep right. අපි අපිට මැප් එකේ කියන විදිහට යන්න බෑ පොඩි ගැටවල් තියෙනවා වදිනකොට පොඩ්ඩක් රස්තගත්ත පොඩ්ඩක් ඉන්නවා හරිදිනවා මේක තමයි අන්න හයිට් පාක් එකේ ගේට් එක ගේට් එක මේ ගේට් ගොඩක් තියෙනවා මෙතනින් බයික් එක දාගන්න බෑ මේ ගේට් එකෙන් අපි යන් ඒකින්ද මේ අනිත් ගේට් එක ඔන්න යන ඔක්ස්ෆර්ඩ් ටියුබ් එක At the lights, turn left. 94 මේක තමයි දහම් පාසල Mile, turn left onto Clarendon 94 Place. මේක තමයි දහම් පාසල යන්නේ මෙතනින් රයිට් සයිඩ් එකට ගන්න ඕනේ. යන්නේ ගන්න ඕනේ දැන් නවත්තන් ඉන්න සීන් එකක් තියෙනවා. එම්බසි එකට ගිහිල්ලා යන්ත ගිහිල්ලා අපි අතෙන් දාගන්න. දැන් මේක පෙඩස්ටේරියන් ක්‍රොසින් එකෙන් දාගන්න. නැත්නම් මේ පුතා දාගන්න කියලා මඤ්ඤමක් තියෙනවා. තුනා අන්න දැම්මා. අන්න හයිට් පාක් එකේ මේන් එන්ට්‍රන්ස් එක මේකේ දිනවා හයිට් පාක් එකේ මේ ටිකේ හොඳ ෆන්ක්ෂන් ටිකක් තියෙනවා. වෙන ෆුට් පාත් එකක් තියෙනවා. මේකේ යන්න පුළුවන් කේ සිස්ටම් වලට යන්න පුළුවන්. අර කේ සිස්ටම් වල ඔයගොල්ලෝ ස්කෑන් ඇතුළට හයිට් පාක් ගාඩන් එක ඇතුළට මේ මේක දණක් විතරයි මේකේ මේ ගොඩාක් තැන් තියෙනවා. අනේ පොඩි වටයක් දාන්න කියලා. ටව් අප්පා Cross West Carriage Drive and continue straight on. Proceed to the route. යාගේ පොසිටිව් රූට් කියලා ඉහන් බෑන්. මැප් එක ඔෆ් කරා මැප් එක ගන්න. Proceed. Around and you get fined a lot Yeah. of money. Yes, thank you for notifying. I think no cycling. Bessa. මුදලාට කෙනෙක් විතර දුන්නා කියලා මතක් කරලා දුන්නා. no cycling කියලා. ඉක්මනට ඇතුලේ cycling කරන්න. cycling පුළුවන්. දැන් පුදු මේ හයිට් පාක් එකේ මේ තනකොළ එහෙම පේනවනේ. ඔක්කොම ගිහිල්ලා තින්නේ. ඔන්න වතුර ටිකක් එම් බීලා ඔන්න වැඩි පටන් ගන්නවා ආයේ හයිට් පාක් එකේ ඇතුලෙන් යන්නේ ආ හරිද හයිට් පාක් එකේ ඇතුලේ පාරේ මොකටයක් එක්කන් ගිහලා පෙන්නන්න එතන තියෙනවා චිරලන් පාක් එකක් තියෙනවා අපි පොඩි කට්ටියත් ඇවිල්ලා මෙතන සෙල්ලම් කරන්න ඉන්නේ මේ තියෙන ඒකන පොඩි අයිටම් ටිකක් තියෙන ඒක අපිට නිකන් අර ඉන්නේ ඔක්කොම ටික වේල්ලා තින්නේ මේ සමයකට ගින්ට එකේ නම් ග්‍රීනිෂ් ආයි සුපිරි
ඒකේ සුපිරි කොළ පාටක් තියෙනවා වින්ටර් එකේ. දැන් ලොක්කම ඩ්‍රයිව් වෙලා තියෙනවා. තව ටිකක් යහට එක්කන් ගිහලා පෙන්නන්න පුළුවන් මේ ටයිමින් ඇතුලේ දන්න 11:38 morning 11:38 right. මහා විශාල පාක් එකක් මේක ඇවිල්ලා. අර ඈත තියෙනවා පොඩින් බකින්හෑම් පැලස් එක නෙමෙයි මොකක්ද ඒක කියන්නේ කෙන්සිස්ටන් ගාඩන් කෙන්සිස්ටන් පැලස් කියන එක. හරි. පොඩ්ඩක් මම අරවල පෙන්නන්න. නරදීන් සුදු පාට තියෙනවනේ පොඩි ආක් එකක් වගේ. ලං කළාම බලන්න. හරි. ඒකත් ඇවිල්ලා ෆේමස් ෆේමස් එකක් ඒකත්. ඈත තියෙනවා මේ කෙන්සින්ටන් පැලස් තියෙනවා. ඒකට මම දවසක වෙන වීඩියෝ එකක් කරන්නම් ගිහිල්ලා. යන්න පුළුවන් දැන් කට්ට අවුවයි මේ. තවත් ටිකක් ලං කරාම පේනවනේ. කෙන්සින්ටන් පැලස්. හරි. ඒකට ගොඩක් ටුවරිස්ට්ලා එනවා. රයිට්. කෙලින් කරගන්න. අමාරුයි මේ හයි කරගත්තේ බයික් එකට මේ බලන්න. අතන තියෙන එක්සිට් එකක් තියෙන එතනින් එක්සිට් එක අපි යන් ආයි ඇඩින්ට රයිට් දෙවන කියන්නේ ගස්වල වටිනාකම තේරෙන්නේ මේ අවුවට තමයි. අවුව වැටුනහම තමයි ගස්වල අගය තේරෙන්නේ කාට. අවුව නැති තාක්කල් ඉතින් ගස්වල අගයක් තේරෙන්නේ නැහැ නේද? සල්ලිත් නැති වෙන්න ඕන සල්ලි වල අගය දැනේ. එන්නසි. කෙන්සින්ටන් ගාඩන් එකේ මැප් එක. රයිට්. නෑ. කොතයි කෙන්සින්ටන් ගාඩන් එකේ මැප් එක. මේක හයිඩ් පාක් එක. මේ ගෑල් කෙන්සින්ටන් පාක් එක තමයි මෙතනින් පටන් ගන්න මේ පල්ලෙහාට යන්නේ. රයිට් එහෙනම් මම හරව වමට left yang udah ya payment ticket cycle path එක එහා පැත්තේ තියෙන්නේ cycle path එක එහා පැත්තේ තියෙන්නේ ඒකට දාගත්තොත් ඒකම යන්න පුළුවන් නැහැ ඒක හොඳ මෙතනින් දාගන්න වම දකුණ බලා නැදින් පෙරට साइकिल पाथ पे जाएगा साइकिल पाथ पे जाएगा मिहिंकन पुला मिहिंकन बनी तीनों ट्रैफिक के उच्चर ट्रैफिक की बात ओवरटेक करने එක්කෙනා පිටුවස් එක්කෙනා තියාගෙන ඉන්න ඩිසිප්ලින් එක කියන්නේ නැහැ නේද? මේ ලන්ඩන් UK වල ඉතින් ඩිසිප්ලින් එක හැදලා තියෙන්නේ ඒක මම හිතන්නේ ෆයින් තියෙනවා ෆයින් මේ කැමරා සෙට් කරලා දෙන හැමදේම මේ කැමරා වලට අහුණාම ඉතින් දෙකටම ෆයින් එක දෙනවා ඉතින් ඩිසිප්ලින් එක හොඳයි
ඒක පොඩ්ඩක් බලන්න. මම ඔයාලට දෙන්නම් ඉස්සරහට මොටර් සයිකල් එකේ ස්ට්‍රීට් විව්ස් කොහමද මේ කොහොමද ට්‍රැෆික් කොහමද වාහන මේ ස්ටේෂන් තියෙන කොයි හරියද ස්ටේෂන් ඇතුළට ගිහිල්ලා වීඩියෝස් ටිකක් කරලා දෙන්න. අපි පැත්තේ තියෙනවා මේ මං ඉන්න හරිය උදා ෂර්ලොක් හෝම්ස් ගේ තියෙන සෑන් ෆ්‍රාන්කාස් ඉන්ටර්නැෂනල් ස්ටේෂන් එක තියෙනවා. රයිට්. එතකොට වෙස්ට්මින්ස්ටර් කවුන්සිල් එකේ එතන තියෙනවා කවුන්සිල් එකේ වෙඩින්ග්ස් තියෙනවා. ඒකට සෙරමනිස් ඔක්කොම එතනින් තියෙන්නේ. ඒක එතන දෙනවා වෙඩින්ග්ස් වලට එම ඕඩර් කරලා එනවා මේ අපේ ලංකාවේ තියෙන ඩබල් ඩෙකර් බස් එක. නුවර එහෙම එකක් තියෙන්නේ. අන්න ඒ වගේ බස් එකක් එනවා ඒක. වෙඩින්ග්ස් කපල් සෙරමනි වලට මේ බස් එකේ ඉතින් පොඩි කන බොන අයට පොඩි බියර් එකක් ගහලා පොඩි පොඩ්ඩක් වටයක් එක්ක යනවා රෙස්ටුරන්ට් එකකට ගිහලා අන්න පාටි එක ගත්තා. එතන වෙඩින් එක ඉවරයි. ලංකාවේ වගේ ලොකු වෙඩින් නෑ ඉතින්. එලා වෙනවා. ඒක බම්පර් එකක් තිබුණා ඒකට. ඒක නෝටිස් උන්නේ නැහැ. ඒක උඩින්ම ගියා. ලන්ඩන් බිග් බෙන් එකට යන්න පුළුවන්. එතකොට ලන්ඩන් බ්‍රිජ් එකට ඒ වගේ ඒකටත් මම බයික් එකේ ගිහලා වීඩියෝස් ටිකක් කරන්න ඉන්නේ. හරිද? ඉතින් තමයි මම මේ පාක් එක ඇතුළට දාලා මතකද නේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ පාක් එක ඇතුළට දාලා මෙන්න මෙතන තමයි ගියේ. හරි. එහෙනම් මම මෙතන වීඩියෝ එක එන් කරන්න කියලා හදන්නේ. එන් කරන්න ඉස්සෙල්ලා මම මේව දෙයක් කරන්නම්. මේ පැත්තෙන් ගිහිල්ලා මේ ෆන්ක්ෂන් තියෙනවා. ඒකයි මේ කොටු කරලා තියෙන්නේ. සමයකට ෆන්ක්ෂන් තියෙනවා. ඉතින් ඒකට මේ කොටු කරලා තියෙනවා. ඔය බාණ්ඩයක් ඒ ජීප් එක මේ ඉස්සරහටම ගියාම මාබලාච්චිකට යන්න පුළුවන්. මාබලාච්චිකින් ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් යන්න පුළුවන්. එතනින් දාලා ගෙදර ගියාම හරිනේ. ගෙදරින් එළියට දාමු. හරිද? ක්‍රොසින් එක දිනවා. ක්‍රොසින් එකෙන් ගිහිල්ලා ඉතින් ඔඩි තමයි වීඩියෝ එකේ තියෙන්නේ. අදට ටයිමින් මදි. මම ඊට දවසක ආයෙත් ආ වීඩියෝ කරලා ඉතින් දිගටම දානවා. බලන්න මම වීඩියෝ කරන්නේ. දැන් හොඳයි කියලා හිතනවා නම් පොඩි කමෙන්ට් එකක් ටිකක් දාන්න අපට අනුදිනවා ඒකත් කමෙන්ට් කරන්න. ඒක තමයි ඉතින් මට දැනට කියන්න තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා දැන් තව විනාඩියක් දෙකක් යනකොට ගෙවල් ගාවට යා ගන්න පුළුවන්. මේ රවුන්ඩ් බවුට් එක
රවුන්ඩ් බවුට් එක මම හදලා නැහැ මේ සිමෙන්ති වලින් සිමෙන්ති දාලා බ්ලොක්ස් දාලා මොකද හදලා නැහැ රවුන්ඩ් බවුට් එක ඇඳලා තියෙන්නේ ඒකට අනුව ඉතින් වාහන යනවා මෙන්න මේ චර්ච් එක තියෙනවා මෙතන මට මේක පොඩ්ඩක් කියන්න ඕනේ මේ චර්ච් එකට තමයි අපි ඉලෙක්ෂන් එකට වෝට් කරන්න ඉන්නේ මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන චර්ච් එකට පොඩ්ඩක් ඉන්න ඕනම ඉලෙක්ෂන් එකක් තිබ්බොත් අපිට වෝට් කරන්න ඉන්න තියෙන්නේ මෙන්න මෙතන හරවලම් වෙන්න මේකේ නමක් නම් මට ඇත්තට මතක නැහැ නා චර්ච් එක නම මොකක්ද කියලා. මේක තමයි චර්ච් එක මේකට තමයි වෝට් කරන්න ඉන්නේ. ඒකත් බලාගෙන මම තව විනාඩියකින් වගේ වීඩියෝ එක අවසන් කරන්න හිතන් ඉන්නවා. මම බය වුණා මගේ බෑග් එක නැද්ද කියලා. බෑග් එක බලනකොට මේ තියෙනවා. මේ අවුවත් එක්ක දැනෙන්නෙත් නැහැ බෑග් එක තියෙනවද නැද්ද කියලා. ඉතින් මගේ YouTube channel එක තමයි අපි ලන්ඩන්. අලුතෙන්ම පටන් ගත්තේ වීඩියෝස් ටිකක් තියෙන මම දානවා. මම බලන්න ඉතින් හොඳයි නම් සෙට් වෙන්නේ ඒක. හරිද? මම අපි විශේෂ දෙයක් කරන්න ගලමු. ලන්ඩන් ලංකාවෙන් ආව කට්ටිය හරි අඩුයි මේ හරි ඉන්නවා. ඊට තව අපිත් එක්ක ආව ෆැමිලිස් ඉන්නවා 4-5ක් ඉන්නවා. ඊට අමතරව අපිට 10 බස්සල එනකොට සෙට් එකක ඉන්නවා. මුලින්ම ටිකක් ඈත තමයි ආයිස් 20 30 ඉඳන් එන කට්ටියක් ඉන්නවා. මේ හරි වීඩියෝස් කරන අඩුයි. මට YouTube එක සෙට්ලාම නැහැ. ඉතින් මට හිතුණා නිකන් දැම්මම හොඳයි කියලා. එහෙනම් මම මේ අපේ ගෙල් ගාවට මම ආවා. එහෙනම් මම මෙතනින් නවතිනවා. රයිට්? ආයි වීඩියෝ එකක් දාන්න. එහෙනම් මේකට කමෙන්ට් කරන්න, කැමති ලයික් එකක් දාන්න, ෂෙයා පාරුකුත් දාලා සපෝට් එකක් දෙන්න. මේ බලකිරීමක් නැහැ. අඩුපාඩු තියෙනවා නම් ඒකත් දාන්න කමෙන්ට් එකේ.